ආයිබෝවන් හැමෝටම. ඉතින් ඔන්න ඔයාලව කෙට්ටු කරන ඩීටොක්ස් ටී එක ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක. මොකද ගොඩාක් දෙනෙක් අහලා තිබුණා මේකෙන් මෙහෙම කෙට්ටු වෙන්නේ කොහොමද? අපේ බර අඩු වෙන්නේ කොහොමද? මොකද ගොඩාක් කන අයගේ ආහාර රුචිය අඩු වෙලා තියෙනවා. ඉතින් එයාලට ගොඩාක් වෙලාවට මහත කෙනෙක් නම් ඒක ලූස් මෝෂන් වලින් එහෙම නැත්නම් හැමෝම දන්නවචර කිව්වොත් අපි ටොයිලට් යනකොට ඒක පිට වෙන එක ඒ හැම දෙයකින්ම ගොඩාක් සතුටටපත් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලිව අනිත් අයට කියන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. එතකොට මේක ඩීටොක්ස් ටී එකක්. මේකෙන් බර අඩු වෙනවා. ඔයගොල්ලෝගේ මහත අඩු කරන එක තමයි වෙන්නේ. මම අද කියන්නම් ඒකේ තියෙන අන්තර්ගතයන් මොකද්ද? මේක ඉක්මනට ඔයාලව ඇඟ අඩු කරන්නේ කොහොමද කියලා. මේ තමයි අන්තර්ගතයන් 9ම. මම ඒක සිංහලෙනුත් ලියාගත්තා ඔයාලට පහසුවෙන් පැහැදිලි කරන්න. ඉතින් මේ තමයි විස්තර ටික මෙන්න මේ විදිහට තියෙනවා. අන්තර්ගතයන් සහ වෙන්නේ කුමක්ද වෙන කාර්යය කියලා. ඉතින් මම පැහැදිලිව කියන්නම්. මුලින්ම පොලිඩෙක්රෝස්. එකෙන් වෙන්නේ ඇත්තටම ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි කරන එක. එතකොට බඩවැල් වල තියෙන හෙල්ත් එක ඒ සෞඛ්‍ය ඔයාලට හදලා දෙනවා. ඊට පස්සේ GOS එහෙම නැත්නම් ගැලැක්ටෝ. ඒකෙන් වෙන්නේ අපේ බඩේ තියෙන සමහරකට ඔය ෆැටි ඇසිඩ් එක අඩු කරන එක. ඊට පස්සේ අංක 3 ඉනියුලින්. ඒකෙන් වෙන්නේ ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට පැහැදිලිව කිව්වොත් මේක ඒ අන්තර්ගතයේ තියෙන්නේ ස්වභාවිකව ගත්තොත් අපි සුදු ලුණු සමහර එළවලු වල ඒ අන්තර්ගතයේ තියෙන ඒවා ඇතුලේ. එතකොට ඒකෙන් වෙන්නේ ඔයාලගේ බර අඩු කරන්න ඒ වගේම බ්ලඩ් ෂුගර් තියෙන කෙනෙක් නම් මේ දේවල් පාලනය කරගන්න ඒ දේවල් වලට පහසු වෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම ආහාර ජීර්ණ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්නත් ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙනවා ග්‍රීන් ටී පවුඩර්. ඔන්න ඕක හැමෝම දන්න දේ තමයි. ඒක හැමෝම දන්න දෙයක් නේ. ඒක ඇන්ටිඔක්සිඩන්ට් ශරීරයේ ස්කින් එකේ හෙල්ත් එකට ඒ වගේම බර අඩු කරන්න ඒ ඉන්ග්‍රීඩියන්ට් එක අනිවාර්යයෙන්ම ග්‍රීන් ටී. මොකද ඒකනේ මට ගොඩක් අය කෝල් කරලා කියන්නේ ග්‍රීන් ටී පිව්වා අපි අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් ග්‍රීන් ටී කියන්නේ එක අන්තර්ගතයකින් ඇත්තටම අපේ ඇඟේ බර අඩු කරන්න අමාරුයි. ඉතින් අපේ ඩීටොක්ස් ටී එකේ එක අන්තර්ගතයක් කියන්නේ එක අඩංගු අන්තර්ගතයක් පමණයි ග්‍රීන් ටී එක. ඒකෙන් ශරීරයේ බඩ අඩු කරගන්න ඉතාමත් වැදගත් වෙනවා. ඊට පස්සේ පස්වෙනි එක සිලියම් හස්ක් පවුඩර්. ඒකෙන් වෙන්නේ පස්වෙනි ඉන්ග්‍රීඩියන්ට් එක. ඒකෙන් වෙන්නේ ඔයාලා මං කලින් කිව්වේ ලූස් මෝෂන් වෙලා ඇඟේ තියෙන ජරාව අපේ තියෙන අනවශ්‍ය දේවල් ඒ ඔක්කොම පිට වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා. ඒ වගේම ආයෙ නැවතත් කියන්නම් ෂුගර් තියෙනවා. ඒ කියන්නේ ෂුගර් ඇඟට ඇබ්සෝබ් වෙන එක අඩු කරන එක තමයි එකෙන් වෙන්නේ. ඊට පස්සේ අංක 6 ගාසිනිය එක්ස්ට්‍රැක්ට්. ඒක ඔයගොල්ලෝ දන්නවා. ගොරකසාරේ හැමෝම දන්න එකක් නේ. ඒකෙන් තමයි වෙන්නේ මේවා 100%ක් ස්වභාවික මේක හර්බල් ටී එකක්. ඒකෙන් වෙන්නේ ඔයගොල්ලන්ගේ ආහාර රුචිය අඩු කරන එක. අපිට හැමතිස්සෙම කණ්ඩ හිතනවා නම් බඩගිනි කෑම ඒ රුචිය අඩු කරන එක තමයි ඒකෙන් වෙන්නේ. ඊට පස්සේ අංක 7 ඇසිරෝලා චෙරි. ඒකෙන් වෙන්නේ ඒකේ විටමින් C අඩංගු වෙනවා. ඒ වගේම ඉමියුන් සිස්ටම් එක අපේ ප්‍රතිශක්තිකරණය ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ එක හැමෝම දන්නවනේ. ඒක වැඩි කරනවා. ඒ වගේම අපේ ඇඟේ තියෙන කොලජන් ප්‍රොඩක්ෂන් එක අපේ තියෙනනේ සාමාන්‍ය කොලජන් ප්‍රොඩක්ෂන් එක ඒක වැඩි කරන එක තමයි අංක 7න් වෙන්නේ. ඊට පස්සේ ෆින්ගර් රූට් පවුඩර් අංක 8. ඒක තමයි අපේ ස්වභාවික ගත්තොත් මේක ඉඟුරු ශාකය ඔයගොල්ලෝ දන්න ඉඟුරු අපි කන ඉඟුරු ඒ පවුලට අයත් වෙන ශාකයක ඉන්ග්‍රීඩියන්ට් අන්තර්ගතය තමයි තියෙන්නේ. ඒකෙන් වෙන්නේ බර පාලනය කරනවා, ස්කින් එකේ හෙල්ත් එක, ඒ වගේම ඇන්ටි ඒජින් උගලගේ වයස යන එක පාලනය කරනවා. වගේම වැදගත්ම දේ තමයි කැන්සර් හැදෙන එක. ඒක හැමෝම දන්නේ. ඒක පාලනය වෙනවා මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට් එකකින් හැදෙන්න තියෙනවා නම් ඒක පාලනය වෙනවා. මම ඒකයි ඔයගොල්ලෝ නිතරම කිව්වේ මේක ඇත්තටම මේ මුදලට දෙන්නවත් බැරි ප්‍රොඩක්ට් එකක්. මොකද මේක ඉතාම වටින දෙයක්. ඉතින් අපි අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එකත් කතා කරමු. ඊට පස්සේ බැසිලියස් කොයග්යුලස් ඉන්ග්‍රීඩියන්ට් හරි අමුතුයි ඇත්තටම. ඉතින් ඒකෙන් වෙන්නේ කෑම දිරවීම පහසු කිරීම, අර කලින් කිව්වත් වගේ ප්‍රතිශක්තිකරණය, ඒ වගේම ජෙනරල් හෙල්ත්, ඒ වගේම මෙන්ටල් හෙල්ත්. මෙන්ටල් හෙල්ත් එක මොකද්ද කියලා බලන්න ඇති. මොකද අපිට ගොඩාක් වෙලාවට අපි කල්පනා කරනවානේ මේ ඇඟේ බර වැඩි වුණාම මේ දේවල් ගැන කල්පනා කරන. ඒ දේවල් වලට මෙන්ටල් හෙල්ත් එකටත් ඒක බලපානවා. ඒ ඉන්ග්‍රීඩියන්ට් එක. ඔන්න සාක්ෂිත් එක්ක ඉන්ග්‍රීඩියන්ට් 7 තියෙනවා. ඒ වගේම ඕනම ඔයගොල්ලන්ට පුළුවන් ડોක්ටර් කෙනෙක්ට මේ වීඩියෝ එක යවලා වුණත් අහන්න මේවා බොරුද ඇත්තද කියලා. මොකද මේවා අපි කියන දේවල් නෙමෙයි ඇත්තටම. මේවා මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගතය තමයි මේ සම්පූර්ණ සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා මේක මම අපි ඩරාස් එකේ චෙක් කරලා බලුවා මේක රුපියල් 10000 ගාණක් වෙනවා.
නමුත් අපි ලොකු කොන්ටි ටිකක් ගේන නිසා අපිට ඔයගොල්ලන්ට එක 5350කට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඕනම වෙලාවක සර්ච් කරලා බලන්න. මම බොරු කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි බය නැතුව මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට කියන්නේ. හේතුව අපේ බර අඩු කරගන්න අපේ තියෙන මොකද ඒ වගේම ඔයාලට මං කියන එක මදිනේ. ඒ නිසා අපි හිතුවා මේක ගත්ත කෙනෙක්ගෙන් ඒ ප්‍රතිචාර ටික මොකද ඔයගොල්ලෝ ගොඩක් අය මගෙන් අහනවා අපිට මේක ගත්ත අයගේ රිසල්ට් එක කොහොමද කියලා. ඉතින් මෙන්න ග්‍රීන් ටී එක ගත්ත කෙනෙක් ඉන්නවා. එයා අපේ කාන්තාව ගත්තේ කොලජන් එක. එයාගේ මහත්තයාට තමයි ග්‍රීන් ටී එක අරන් දුන්නේ. දැන් අහමු ඒ ප්‍රතිචාර මොකක්ද කියලා. මම මිස්ගේ කස්ටමර්ස් කෙනෙක්. මිස් මම කලින් Facebook එකේ දැක්කා මිස්ගේ වීඩියෝ එකක් තියෙනවා මුලින්ම මේ ක්‍රීම් ගැන දාලා තියෙනවා. ඒකේ මම දැක්කා විටමින් C සබන් කැටයක්, කොලජන් එකක්, ග්‍රීන් ටී, ක්‍රීම් වගේ ගොඩාක් දේවල් මේ ෆේස් මාස්ක් එකක් එහෙම දාලා තියෙනවා. ඉතින් මට දැක්කාම හිතුණා මේ මිස්ගෙන් මේක අරගෙන බලන්න ඕනේ. හැබැයි හොඳද නරකද දන්නේ නැහැ කියලා. ඒ වුණාට මට හිතුණා මේ සාමාන්‍යයෙන් මම ගොඩාක් ක්‍රීම් වර්ග පාවිච්චි කරලා තියෙනවා. අධික ගොඩක් ගණන් මිල් වලට මේ ඇත්තටම බැලුවොත් පාමිසියක තියෙන ක්‍රීම් අපේ ගෙදරම තියෙනවා. අනිවාර්යෙන්ම මුළු පාමිසියම විකුණන්න තියෙන තරම් ක්‍රීම් තිබුණා. එක එක ප්‍රොඩක්ට් වලින් ගෙන්නගෙන ගෑවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ගොඩාක් ගණන් වලට අධික ගණන් වලට මම ගත්ත ක්‍රීම් ඒ එකතු කරපු සල්ලි බැලුවොත් මට තට්ටු දෙකට ගියක් හදන්න පුළුවන් තරම්. ඉතින් ඒ හැම දෙයක්ම කරේ අපි ජීවත් වෙලා ඉන්නකම් අපි ලස්සනට ඉන්න ඕනේනේ. ඒ බව හිතලා ගත්තට මේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් මම මිස් මහේෂී මිස්ගේ මේ Facebook එකේ වීඩියෝ එක දැකලා මම ගෙන්නගත්ත මිස්ගේ විටමින් C සබන් කෑල්ලයි කොලජන් එකයි මේ ග්‍රීන් ටී එකයි ඔය ක්‍රීම් වර්ග ටිකයි ඔක්කොම මම ක්‍රමක්‍රමයෙන් ගෙන්න ගත්තා. ඉස්සෙල්ලා මම ගෙන්න ගත්තේ මිස්ගේ විටමින් C සබන් කෑල්ලයි ග්‍රීන් ටී එකයි. මොකද අපේ මහත්තයා අධික බර තියෙන මහත්තයෙක්. එයාගේ weight එක තියෙනවා කිලෝ 100ක්. ඒ කියන්නේ බර කිලෝ 100ක් බරයි. ඉතින් එයා හරි මහතයි. අපි හાર્ඩ්වෙයාර් වගේ වැඩ තමයි කරන්නේ. අපිට ගොඩාක් අධික ලෙස අපි අවුව යනවා කරනවා. ඉතින් අපිට ගොඩාක් මෙහෙසකාරී. ඉතින් ඒකින්ද අපිට මේ කාම බීමවත් ගන්න හරියට වෙලාවක් නැහැ. එයාගේ අර වැඩ කටයුතුත් එක්ක. ඉතින් ඒ වුණත් මේ ග්‍රීන් ටී එක ගැනත් අපේ මහත්තයාට මම ගෙනල්ලා දුන්නා බොන්න කියලා ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ වෙනකොට. මේ මහත්තයාට මම ඇත්තටම ෆුඩ් සිටි වල තියෙන හැම තැනින්ම ටීවී එකේ දාන නොයෙකුත් දේවල් අරගෙන පාවිච්චි කරා. කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. නමුත් මේක ග්‍රීන් ටී එක අරගෙන මහත්තයා සති එකමාරක්වත් බිව්වේ නැහැ. මහත්තයාට හොඳ ප්‍රතිඵල තියෙනවා. එයා මට කිව්වා පඩි දෙකක් බැස්සත් මට හරි හති වගේ තිබුණු මට මනස හරි නිදහස් ඇඟට මුලකු සැහැල්ලුවක් දැනෙනවා. හරි ෂෝක් මේ ග්‍රීන් ටී එක නම් ගොඩක් හොඳයි නෝනා. හැමදාම මේක ගෙන්නන්න මට ඒක දිගටම දෙන්න කියලා. ඉතින් මට මහේෂ් නිමිස් දැනුවත් කරා උදේට හිස් බඩ බොන්න කියලා කිව්වා. ඒක බොනකොට පාවිච්චි කරන උපදෙසුත් මට මිස් ඒ විදිහටම ලැබලා දුන්නා. මම දවසට දෙපාරක් පාවිච්චි කරා. ඒ වගේම කොලජන් එක ගැන කියන්න ඕනේ. මම නොයෙක් කොලජන් බිව්වා. එක ගණන් වලට කොලජන් බිව්වා. මගේ යාළුවෝ මට කිව්වා මේක ගන්න අරක ගන්න කියලා. අර අපි තුත්තිරි ගහේ එල්ලිලා වැඩක් නැහැ කියලා දන්නවා. ගඟකට වැටුණොත් ඒත් අපි තුත්තිරි ගහේ එල්ලෙනවා. ඒ වගේ අපේ රටේ තියෙන ශාරීරික අවුව එක්ක අපේ ශරීරය ගොඩාක් අවපැහැවෙනවනේ මිස්. ඉතින් ඒකින්ද මම මිස්ගෙන් මේක අරගෙන බැලුවා. බලනකොට ඇත්තටම කොලජන් එක ගොඩක් හොඳයි. මම තාම පැකට් එකක ඇතුලේ එක බොක්ස් එකක 10ක් තියෙනවා. මම තාම 9යි බිව්වේ. මම ගොඩාක් අවුවට රැලි වැටිලා කළු වෙලා නිකන් හැම ගොඩාක් නිකන් කියලා වැඩ නැහැ. මට අවුරුදු 40යි. අවුරුදු 40 වුණාට මට අවුරුදු 58ක වගේ පෙනුමක් මගේ තිබුණේ. මං හරියට අසරණ වුණා. මොකද මට අවුරුදු 40 වුණාට මට පොඩි බබෙක් ඉන්නවා. එයා හොඳ ඉස්කෝලේකට යනවා. ඉතින් එයාගේ ඉස්කෝලේ යාළුවෝ අනිත් අම්මලා ලස්සනට එනවා. ඒ එනකොට එයාත් එක්ක මම යනකොට මම ගොඩාක් දුර්වල විදියට මම දැක්කා. ඉතින්දී මගේ බබා අසරණ වෙනවා. අපි ලස්සනට ඉන්න ඕනේ කියන්නේ අන්න ඒකයි. ඉතින් දරුවෝ ගැන හිතලා හරි අපි ලස්සනට අපේ එක ආරේ නැති වුණත් අපි දරුවෝ ගැන හිතලා දරුවෝ වෙනුවෙන් හරි අම්මා ඉන්න ඕනේ ලස්සනට. අන්න ඒ ගැන හිතලා මම මහේෂනි මිස්ගෙන් මේ ක්‍රීම් එක ගත්තා. ඇත්තටම දැන් දවස් 10ක්වත් නෑ මම ඒක බොන්න අරගෙන මට හොඳ ප්‍රතිඵල තියෙනවා. මම විටමින් C ෂොප් එක ගත්තා. ඒ ඉතින් වෙලාව ඉවරුණා. තව තියෙනවා.
එකත් ඒ වගේමයි මගේ දැන් අර කළු වෙච්ච රැලි ගැහිච්ච නිකම් වියලි නියගයකට අහු වෙලා වගේ හැම තිබුණේ දැන් ඒවා ඔක්කොම ගිහිල්ලා ලස්සනක් තියෙනවා දකින්න කෙනා මගෙන් අහනවා මොකද්ද රහස ඔයා හිටිය හරිය කැත වෙලානේ හිටිය හරියට කළු වෙලා හිටියා මේ ඔයා මොනවාද කරන්නේ කියලා මගෙන් ඉතින් අහනවා මම ඊට පස්සේ කිව්වා මෙහෙම ප්‍රොඩක්ට් එකක් ගත්තා කියලා අනේ මිස් ඇත්තටම ඔයාගේ ඔය ක්‍රීම් හරිම හොඳයි මේ සාමාන්‍යයෙන් කාන්තාවක් තවත් කාන්තාවකට ඇත්ත කියනවා අඩුයි තව කෙනෙක් ලස්සන වෙනවට තව කෙනෙක් හරිම ඊරිසියයි ඉතින් මේක නම් හරිම හොඳ දෙයක් බොරු කියන්න ඕනේ නැහැ මිස් ගොඩාක්ම හොඳයි ගොඩාක්ම හොඳයි මිස් මේ වගේ ප්‍රොඩක්ට් එකක් පටන් අරගෙන අපිට මේ වගේ ඇත්ත කියලා දීලා අපි වගේ අසරණ වෙච්ච රැවටිච්ච අපිට ඇත්ත දේ කියලා දීලා ඇත්ත පෙන්නලා මේ වගේ අපිවත් මිස් වගේම ලස්සන කරන්න මිස්ට හදවතක් තියෙන එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා මිස් මොකද ඇත්තටම මේ මම නම් කියනවා ප්‍රේක්ෂකයා බල මිස්ගේ මේ වීඩියෝස් දකින අනිත් අයත් මේ රැවටෙන්න එපා අනිත් ඒවට මේ මිස්ගේ මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි මීට වැඩිය සල්ලි වියදම් කරනවා අපි මීට වැඩිය ගොඩක් අපි සල්ලි නාස්ති කරනවා ඉතින් ඒක හින්දා මේක ගන්න මේ මිස්ගේ මේ ප්‍රොඩක්ට් ගන්න ඕගොල්ලොත් අරගෙන පාවිච්චි කරන්න කියලා මම තවත් අයට කියනවා ගොඩක්ම අයට මම කිව්වා අවංකවම හොඳ ප්‍රොඩක්ට් එකක් මේ මොකද මේ මිස් ගොඩාක් හොඳින් හිත හොඳින් කරන්නේ හිත හොඳ මිනිස්සු හොයන්න පුළුවන් ඉතින් අර හැමෝටම චරිත සහතික දෙන්න බෑ නමුත් මම මේ මිස්ටර් නම් නම්බර් එකේ චරිත සහතිකයක් දෙනවා ඩ්‍රාමා වල වුණත් මම මේ මිස්ටර් පෞද්ගලිකවම කැමතියි ඉතින් ඇත්තටම මේ දෙපාරක් හිතන්න දෙයක් නෑ මේ මිස්ගෙන් දෙයක් ගන්න අපිට අපේ හදවත විශ්වාසයි වගේ මේ මිස්ගේ ක්‍රීමුත් මට ඉහළින්ම විශ්වාසයි මේ ගොඩක්ම හොඳයි දැන් මම දිගටම මේ මිස්ගේ ක්‍රීම් ටික පාවිච්චි කරනවා ගොඩක්ම හොඳයි මිස් ගොඩාක්ම හොඳයි කියන්න වචන නෑ මිස්ගේ ක්‍රීම් ගැන අවංකවම මගේ දෙවෙනි දුවත් ගන්නවා අවංකවම හොඳයි කියන්න කිසිම දෙයක් වැරද්දක් නෑ ග්‍රීන් ටී එකත් අර නයිට් සීරම් එක මම ගෙනල්ලා දවස් 2යි ගෑවේ ඒ දවස් දෙකට මගේ මූණ ඉටි රූපේ වගේ අර තිබුණු රැලි කොහෙ ගියාද තේරෙන්නේ නෑ ලස්සනම වෙලා හැම අවුවට ගිහිල්ලා බලද්දි කණ්ණාඩියෙන් ඉඳන් බලද්දි හරිම ලස්සනයි මං හැමදාම ටී එක අරගෙන මං උදේට හිතනවා කොලජන් එක බොනකොට මේක බීලා මාව ලස්සන වෙන්න කියලා ඒ වගේම ලස්සනයි අවංකවම ලස්සනයි අනේ ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් මම මිස්ටර් ප්‍රාර්ථනා කරනවා මීටත් වැඩිය තවත් හොඳ ප්‍රොඩක්ට් ගෙනල්ලා මිස් අපිවත් ලස්සන කරලා මිස්සුත් ලස්සන වෙන්න මිස්ටර් ආශිර්වාද කරන්න කියලා හැමෝටම ඇත්තටම හොඳයි බය නැතුව 100%ක් නෙමෙයි 33 කෝටි වාරයක් විශ්වාසයි ඒ තරම් ගන්න මම සාමාන්‍යයෙන් හැම ක්‍රීම් එකක්ම අරගෙන මේ ලංකාවේ තියෙන සියලුම ක්‍රීම් ගත්තා කිසිම මත ප්‍රතිඵලයක් නැහැ ඉතින් මේ ක්‍රීම් එක හරිම ප්‍රතිඵලයි හරිම හොඳයි ගාන ගැන හිතන්න එපා මීට වැඩි අපි නාස්ති කරනවා මීට වැඩි නාස්ති කරපු ක්‍රීම් ගාලා ඔයගොල්ලෝ අඩුවට ගන්න ක්‍රීම් අරගෙන බැලුවොත් මිස් මේ ක්‍රීම් 100ක් අරගෙන ගාලා අපිට ලස්සන වෙන්න පුළුවන් ඒ ක්‍රීම් වලට පාවිච්චි කරපු ගාන බැලුවොත් ඉතින් අවංකවම හොඳයි ඇත්තටම හොඳයි මට හම්බුණු හොඳම ක්‍රීම් එක මේ ආත්මේ ඉන්නකම් හම්බෙච්ච හොඳම ක්‍රීම් එක ඕගොල්ලොත් ගන්න ගොඩාක් ස්තුතියි මිස් මේ වගේ ප්‍රොඩක්ට් එකක් මිස් අපිට කරලා දුන්නට ගොඩාක්ම ස්තුතියි මිස් එක්ක අපි හැමදාමත් ඉන්නවා මම හරි ඉතින් ඔය එක මැසේජ් එකක් ඇත්තට මේ වගේ පෙන්වන්න ගියොත් වීඩියෝස් දාන්න බැරි වෙනවා තව එකක් මම පෙන්නන්නම් මිස් අද මම ගියා මේ සුම්බා ක්ලාස් එකකට එතන ගිය හැමෝම මේ මගේ මූණ දිහා බලලා ඔයාගේ ස්කින් එක හරියම ලස්සනයි මේ දිලිසෙනා වගේ මොනවද පාවිච්චි කරන්න කිව්වේ අහුවා කීප දෙනෙක්ම මම ඉතින් ඔයාගේ පේජ් එකයි ඔයාගේ කොලජන් එකයි පෙන්නුවා ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වගේ එකක් අපිට ගන්න මේවා කරාට ඉතින් හරිය සතුටුයි මම ඉස්සරහට දිගටම ගන්නවා අක්කි මං වාගෙන් මේ මිට මාසෙකට කලින් කොලජන් 1 month කොලජන් එක ගත්තා මට හොඳ රිසල්ට් තියෙනවා එකෙන් හොඳ රිසල්ට් කියන්නේ මගේ ස්කින් එක ග්ලෝ වෙලා තියෙනවා ඇත්තටම අර මේ හොඳ රිසල්ට් එකක් තියෙනවා මට ඒ හින්දා මම දැන් ඔයාගෙන් ඔල්රෙඩි මගේ දෙවෙනි ඕඩර් එකක් ප්ලේස් කරා හරි ඉතින් ඒ වගේ මොකද ගොඩක් අය අහලා තිබ්බා මේ පොඩ්ඩක් කියන්නකෝ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර මොනවාද කියලා ප්‍රතිචාර පෙන්වන්න ගියොත් මට මෙතන වැඩක් කරගන්න බැරි වෙනවා හේතුව තමයි ඔයාලා කෝල් ආන්සර් කරන්නේ මම ඔයගොල්ලන්ගේ හැම මැසේජ් එකකටම රිප්ලයි කරන්නේ මම සහ මගේ අතින්ම තමයි මේ හැමදේම පැක් වෙන්නේ ඉතින් හේතුව එහෙම කරන්න හේතුව මගේ අවශ්‍යතාවය තමයි මුළු ලංකාවටම
ලංකාවම සහ මේ ලෝකෙ වටේටම අපි දැන් බෙදා හැරලා තියෙන හැම දෙයක්ම. නමුත් මගේ අවශ්‍යතාවය තමයි හැම දිනකටම හරි දේ හරි විදියට දෙන එක. මොකද අපිට මේවා පාවිච්චි කරන විදිහවල් තියෙනවා මේ හැම දෙයක්ම. ඉතින් කියන්න කැමති ග්‍රීන් ටී එක ගැන මම ඔයාලට කලිනුත් කිව්වා දරස් එකේ රුපියල් 10000කට තමයි තියෙන්නේ. නමුත් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 5350කට. ඉතින් මේක ඇත්තටම හරිම වැදගත්. තමන්ගේ මානසික අපිට තමන්ගේ ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ හිතන්නකෝ මහත් වෙලා ඉන්නකොට අපි කල්පනා කරනවා. ඉතින් මේක ඇත්තටම ඩීටොක්ස් ටී එකක්. මේක ඩීටොක්ස් ඩ්‍රින්ක් එකක්. මේක අර අපේ වචනේ ඔයාලට තේරෙන්න තමයි මම ග්‍රීන් ටී කිව්වේ. මේක ඩීටොක්ස් ඩ්‍රින්ක් එකක්. මේකෙන් බර අනිවාර්යෙන්ම අඩු වෙනවා. සහ ඔයාලගේ ඇඟට මේක බිව්වම හරිය සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ මොකද මම මහත් වෙලා ඉන්නකොට මට මෙහෙම නැමෙන්න බෑ වාහනේ මේ පපුව ප්‍රදේශයේ මේ පැත්ත බඩ ඔක්කොම හරි ඇඟට හරි අමාරුයි. නමුත් මේකේ තියෙන අර අන්තර්ගතයන් 9 එක්ක ඔයාලව කෙට්ටු කරන ඔයාලගේ තියෙන ශරීරයේ තියෙන මං කියලිනුත් කිව්වා මේ බඩවැල් මේ තියෙන අපේ තෙල් ගතිය තියෙනවා නම් ඒ හැම දෙයක්ම ජරාව අපිට টয়ලට් එකදී ටික පිට වෙනවා. අපි මේවා කතා කරමු කෙලින්. මොකද හේතුව මේ අපිට ඒවා කතා කරනකොට ලැජ්ජද වෙන්න දෙයක් නෙවෙයිනේ අනේ ඇත්ත කතා කරන එක. ඉතින් ඕගොල්ලන්ට දැම්ම ගන්න පුළුවන්. ඒ වගේම මං හිතුවා මේ වීඩියෝ එක ඉවර කරලා පෙන්නන්න. මේ ලා රස්නේ වතුර එකක්. ඕගොල්ලන්ට පුළුවන් මේ ඩීටොක්ස් ටී එක මේ මම බොනේ එක එකයි කඩලා තියෙන්නේ. මේ අලුත් එකක්. මේ සීල් වෙලා එන්නේ මේක ඕනම රටකට යවන්න පුළුවන්. ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතනින් ඕගොල්ලන්ට සිප්ලොක් කරන්න පුළුවන්. මෙතනින් කඩලා. හරි. ඉතින් මේ මගේ කඩපු එක මම ඕගොල්ලන්ට වෙලාව අඩු හින්දා ඉක්මනට පෙන්නන්න. මේකෙන් අපි සාමාන්‍ය මේ වගේ හැන්දකින් මේ වගේ ප්‍රමාණයක් ගන්න. අරගෙන මේ රස්නේ වතුරට මෙන්න මෙහෙම දාන්න. මේක බිට ඔරෙන්ජ් තියෙන නිසා තමයි ඔරෙන්ජ් අපි දන්නවා දොඩම් තියෙන නිසා තමයි මේ ඔරෙන්ජ් කලර් එක වෙන්නේ. ඒකල හොඳට කවලම් කරන්න රස්නේ වතුරේ. ඒකල මෙන්න මේ විදිහට හදාගෙන මෙන්න මේ ගාන්න ග්ලාස් එක වතුර මෙච්චරන මෙච්චරයි වතුර දාන්නේ. ඒකල බොන්න කිසිම තිත්තක් කිසිම එකක් නැහැ. සම්පූර්ණ දොඩම් රහ එන්නේ. ඔන්න ඔය විදිහට තමයි බොන්නේ. ඒකත් කරලම් පෙන්නුවේ කට්ටියට තේරෙන්නේ. ඉතින් ඒකල මේක බීලෙවලා ඕගොල්ලෝ කන කෑම තියෙනවනේ බත් කෑවගෙන කෑම පාලනය කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කෑම කාලා අනිවාර්යයෙන්ම රස්නේ වතුර බොන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි කරන්න තියෙන්නේ. ඔය තමයි ග්‍රීන් ටී එක, කොලජන් එක, විටමින් C සෝප් එක, ෆේස් මාස්ක් එක මේ ප්‍රොඩක්ට් වලට හමුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර. අපි ආදරණීය පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර. ඉතින් ප්‍රතිචාර දදා ඉන්න හිටියොත් එහෙම මට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පැය ගණන් වොයිස් මැසේජ් ඕන මට දාන්න පුළුවන්. නමුත් අපි කිසිම කෙනෙක්ගේ පෞද්ගලිකත්වය අපි එළියට දාන්නේ නැහැ. මොකද මේක අපි කරන්න බොහොම සදාසිතේ. මොකද හේතුව ගොඩක් අය කරනවානේ. එක එක දේවල් සමහරවිට රංගන අපිට ශිල්පිනියන්ට වඩාත් අපේ රැකියාවනේ. ඉතින් අපිට මේ දේවල් සමහරකට ඇඩ් වලට ඒක අපිට මුකුත් කියන්න මේක වෘත්තීය. නමුත් ලංකාවේ පළවෙනි වතාව තමයි මේ වගේ තමන් ඇත්තටම පාවිච්චි කරන නිෂ්පාදනය එළියට දාලා ඒ හැම කෝල් එකකටම ඒ ආටිස්ම කතා කරන එක. ඉතින් ඔයාලට නැහැ කියන්න බෑ කවුරුහරි කෙනෙක් යටින් කමෙන්ට් කරොත් මම නෙමෙයි කතා කරේ කියලා. මම ඔයාලට ලොකු මුදල් තෑග්ගක් දෙනවා. හේතුව මම කතා කරන්නේත් මට තේරෙනවා ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මොකද මට අත්දැකීම් තියෙනවා. මම ගොඩාක් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් මට කල්පනා කරපු එක තැනක් තමයි ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර බොරු කරන්නේ මිනිස්සුම කියන එක. ඉතින් ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. වගකීම අපි ගන්නවා. ග්‍රීන් ඩීටොක්ස් ටී එකෙන් ඔයාලගේ අනිවාර්යයෙන්ම බර අඩු කරනවා. ඉතින් මේකේ අන්තර්ගතයන් 9ක් තියෙනවා. අපි අර දන්න අන්තර්ගතයන් තුන තමයි නිතරම ඔයගොල්ලොත් එක බෙදාගත්තේ. ගොරකසාරයේ තියෙන නිසා කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් තියෙනවා නම් මහත ආහාර රුචි අඩු කරනවා. ග්‍රීන් ටී එකෙන් ඔයාලගේ ආහාර ජීර්ණය මේ වගේ බර අඩු කරන එක weight management ඒ ටික හදලා දෙනවා. ඒ වගේම බිට ඔරෙන්ජ් මේ අන්තර්ගතයන් සියල්ලක් එක්කම ඔයාලගේ ශරීරයේ කොලජන් ප්‍රොඩක්ෂන් එකත් වැඩි කරනවා. ඉතින් ඇඟට නොදැනීම කෙට්ටු වෙන ගමන් ඒ ලස්සන ඒ සියල්ලක්ම තියාගන්න පුළුවන්. ඉතින් තවමත් ඩීටොක්ස් ටී එක අරගෙන නැති කෙනෙක් ඉන්නා නම් ඔන්න මීට වඩා මම හිතන්නේ විශ්වාසය ඇති කරන් තවත් දේවල් තියෙනවා කියලා. හොඳ දේවල් ගන්නත් පිනක් තියෙන්න එපා. ඉතින් ඒ නිසා රැවටිලා හිටපු ඔබට ඔන්න දැන් ඔයාලගේ ඇඟ අඩු කරගන්න පුළුවන්. සතුටුම කාරණාව පිරිමි ළමයි ගොඩක් මේක පර්චේස් කරා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ඔඩියෝත් ඒකල කැමති වුණොත් මම පෙන්නන්නම්. මොකද මම අකමැත්තෙන් කිසිම අපි ප්‍රතිචාරයක්වත් එළියට දක්වන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ ප්‍රයිවසි එකට හොඳ නැති නිසා. මොකද කොළඹ ඉන්න ගොඩක් අය අපෙන් බඩු ගන්නවා. නමුත් ඒ කිසිම කෙනෙක්ගේ නමක්වත් ගමක්වත් රූපයක්වත් එයාලගේ වෙනසක්වත් මොකද ෆොටෝසුත් මට එවනවා. නමුත් අපි ඒවා කවමදාවත් පබ්ලිෂ් කරන්නේ නැහැ. හේතුව මාව විශ්වාස කරලා ඒගොල්ලෝගේ මේ දේවල් ගන්න හින්දා. හරි. එහෙනම් කට්ටියන් පරිස්සමෙන් බුත්සාරණයි ජය වේවා. 0.77 WhatsApp message එකක් දාන්න නැත්නම් call එකක් ගන්න මම ආන්සර් කරනවා. හරි. එහෙනම් කට්ටියටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.